තාත්වික භෞතික හා තාත්වික ලිපින physical and real addresses කියන ටික. හරි. right. අපි බලමු. භෞතික ලිපිනයක් කියන්නේ මොකක්ද පුතා? භෞතිකයි කියන්නේ physical address එකක්. logical නෑ. හරි භෞතික ලිපිනයක්. මේකෙදි මේ කතන්දරය වෙන්නේ මෙහෙමයි. භෞතික ලිපිනයක් කියන්නේ අපේ hardware related. අපේ දෘඩාංගයත් එක්ක එන එකක්. hardware related එකක්. ගොඩක් වෙලාවට hardware related address එකක් කියන්නේ දැන් මේකත් අර IP address වගේ ආවේනික අන්තර ගන්න පාවිච්චි කරන්නේ. හැබැයි IP address එක වෙනස් විය හැකියි. පරිශීලකයෙන් පරිශීලකයට වෙනස් විය හැකියි. මේක අනිත් එක globally identify කරගන්න පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ මුළු ලෝකෙම ගත්තොත් කම්පියුටර්ස් ආවේනික අඳුර ගන්න පාවිච්චි කරන්නේ. හැබැයි physical address එක මේ භෞතික ලිපිනය කියන එක අපේ පරිගණකයේ දෘඩාංගයකට ආදේශ වෙලා ඉන්නේ. හරි? ඒ කියන්නේ hardware එකකට මේ relate වෙලා ඉන්නේ නැත්නම් මේ allocate වෙලා ඉන්නේ. ඒ දෘඩාංගය වෙනස් කරන්නේ නැතුව අපිට මේ physical address එක කියන එක භෞතික ලිපිනය කියන එක වෙනස් කරන්න බෑ. මොකද්ද මේ physical address එක? physical address එක කියන්නේ ළමයි මොකද්ද? MAC address එක. කම්පියුටර් එකේ තියෙන MAC address එක තමයි physical address එක කියලා කියන්නේ. හරි. physical address භෞතික ලිපින ඊතර්නෙට් ජාලයෙහි භාවිත වන පහළම මට්ටමේ ලිපින ක්‍රමයක් වන අතර තාත්වික ලිපින ආවේනික ඕනෑම පරිගණකයක හඳුනාගත හැකියි. ඒක ඇල්ල highlight කරගන්න යන්න එපා. අපි කියන්නේ MAC address එකට. MAC address එක physical address කියලාත් කියනවා. හරිද? මේ MAC ලිපිනය physical address කියලාත් කියනවා භෞතික ලිපිනය කියලාත් කියනවා. මේකේ භෞතික ලිපිනය කියලා දාගන්න. භෞතික ලිපිනය. හරි MAC address භෞතික ලිපිනය කියලා ලියාගන්න. ඒක එන්නේ කාටද ළමයි? කාටද මේක එන්නේ? භෞතික ලිපිනය කාටද එන්නේ? භෞතික ලිපිනය කාටද එන්නේ? කාටද? මම මේ රවුන්ඩ් කරේ. කවුද මේ? මොකද්ද මේ? ඈ? මොකද? national identity card? නෑ national identity card නෙවෙයි මොකද්ද? මොකද්ද? network interface card. හරි. මේක එන්නේ network interface card එකට. network interface card. හරි අපි සිංහලෙන් කියනවා ජාල අතුරු මුහුණත් කාඩ් පත කියලා. ජාල අතුරු මුහුණත් කාඩ් පත NIC. මේ MAC address එකට තමයි අපි කියන්නේ physical address කියලා. ඒ ටික ලියාගන්න ඉස්සෙල්ලා. භෞතික ලිපිනය. හරි. මේක භෞතිකව වාගේ NIC එකට කම්පියුටර් එකේ network interface card එකට allocate වෙලා ඉන්නේ. මේකේ ලස්සනට මම note එකක් දාලා තිනවා bullet form එකෙන් ටක් ගාලා ටික කතා කරගෙන යන්න. මේක හරි. ඊතර්නෙට් ජාලාවල භාවිත වන පහළ මට්ටමේ ලිපින ක්‍රමයකයේ network card එකේ ගබඩා වී ඇති MAC address ලෙස හඳුන්වයි. It is a low-level address system used on Ethernet networks. It is called the MAC address stored on the network card. Network card එකේ තමයි මේක තියෙන්නේ. හරිද? අපේ කම්පියුටර් එකට ඔය cards network card එක නම් ගොඩක් වෙලාවට inbuilt වෙනවා දැන්. expansion cards විදියට. ඒ කියන්නේ එයාගේ තියෙන හැකියාව පුළුල් කිරීමේ card නැත්නම් expansion cards විදියට cards මොනවද අපි connect කරන්නේ කම්පියුටර් එකට? එකක් network card ආයි තව මොනවද පාවිච්චි කරන්නේ? බහුලව පාවිච්චි කරන මොනවද? නෑ SD card storage නේ. කම්පියුටර් එකේ කරන්න පුළුවන් දේවල් තව ඇඩ්වාන්ස් කරන කාඩ් මොනවද? network card තව ඇයි graphic card? network card, graphic card, sound card ඔය වගේ කාඩ් ಜಾති ගොඩක් තියෙනවා. අපි බහුලවම පාවිච්චි කරන කාඩ් ಜಾතිය මොකද්ද? graphic card. ඇයි ඒ? sound card එකයි network card එකයි හැම hard හැම මේ motherboard එකකටම එනවා. හැම motherboard එකකටම මේ දෙක එනවා. ඒකින්ද අමුතුවෙන් අපි මේ ඒවට additional ගහනවා. ඔයාට අවශ්‍ය නිකන් හිතන්නකෝ ඔයාට ඕනි කියලා network
මොනවාද RJ45 LAN connectors 3-4ක් තියෙන එක. අපි දන්නේ නැහැ සමහරට අපිට ඕන වෙනවා මේ router එකක් switch එකක් වගේ ටිකක් ලොකු hardware interface කීපයක් තියෙන එකක්. network devices ගහන්න පුළුවන්. අන්න එතකොට අපිට අරක අප්ග්‍රේඩ් කරගන්න පුළුවන් නේ. තව graphic card එක පාවිච්චි කරනවා අපිට graphic performance වැඩි කරන්න විතරද? නෑ. සාමාන්‍ය motherboard එකකින් එක output එකයි එන්නේ graphic. එක HDMI port එකයි එන්නේ. දැන් එනවද මේවා port? මොනවාද? VGA එනවද? VGA එන්නේ නැහැ දැන්. motherboard වල බලන්න පිටිපස්සේ VGA නැහැ. එතකොට පුතා මේ තියෙන net interfaces බැලුවම ඔයාට multiple monitors දෙක තුන වගේ ගහලා එකට පාවිච්චි කරන්න නම් graphic card එකකට යන්නම වෙනවා. graphic card වල දැන් අලුත් port තියෙනවා display port එක HDMI VGA එන්නේ නැහැ. VGA එන්නේ නැත්නම් තව DVI කියලා තියෙනවා. right ඔය වගේ කතන්දර ගොඩක් තියෙනවා. මේ bit 48 ගන්න වැදගත් point එක. මේ bit 48කින් සමන්විත hexadecimal ෂඩ් දශමය අගයන් 12කින් සමන්විත වේ. අගයන් 12යි bit 48යි. හරි? bit 48යි අගයන් 12යි. එතකොට අපිට මට කියන්න logical address එකේ bit කීයද? IP address එකේ bit කීයද? ඔක්කොම bit 32යි අපි ඉගෙන ගත්තා. මේකේ 48ක් තියෙනවා. hexadecimal value 12ක් තියෙන්නේ. වැඩේ ලේසි නෑ. අරගේ තිබ්බේ කොහමද? bit 32යි කියන්නේ එක හරි බිංදුව එච්චරයි. හරි? මෙතන hexadecimal value තියෙන්නේ. ඒතර මේකේ තියෙන address provider NIC එකේ මේක එන්නේ 48 bits තියෙනවා 12 hexadecimal values. ෂඩ් දශම සංඛ්‍යා 12ක් තියෙනවා. ඒ බුලට් තුන highlight කරගන්න ටග් ගාලා අපි කතා කරගෙන යමු. right. දැන් අපි physical address එක කතා කරා. ඊළඟට logical and physical address එක MAC address එක මේකේ පුතා highlight කරගන්න ඕන එකක් තියෙනවා මෙන්න මෙයා. මෙන්න මෙයා. 457b.acf3.156c ඔය විදිහට තමයි hexadecimal වලින් අපේ MAC address එකක් හැදෙන්නේ. binary අපේ මොකද්ද logical address එක වගේ නෙවෙයි. හරි අපි ටික බලමු. MAC address එක data link layer එකේ header එකක් ලෙස එකතු වේ source MAC හා destination MAC address පවතී. source MAC destination MAC address. ඒ කියන්නේ ප්‍රභවය සහ ගමනාන්තය කියලා ඔය දෙකට කියන්නේ. ඒක highlight කරගන්න. මෙතන මේ MAC address එකෙන් තමයි data packet එක කොහෙටද යන්න ඕනේ කියන එක සහ ආපහු එද්දි අයිදව request එකක් ඉල්ලනනේ Google එකෙන්. ඉල්ලන request එකට data එක ආපහු එවන්නේ මෙන්න මේ අන්න MAC address එකෙන් තමයි ඔයාව හොයාගෙන ආපහු එන්නේ data ටික. තේරුණාද? ඔයාව හොයාගෙන එන්න තමයි MAC address එක තියාගෙන ඉන්නේ. නැත්නම් හරි IP එකත් එක්ක යවුවා කියනකො IP එකටත් ඔයා ගාවට එන්නේ. හැබැයි පුතා මේ MAC address එකේ තමයි ඔයාගේ hardware එක ගැන data store වෙලා තියෙන්නේ. right. එතකොට ඒ ටික highlight කරගන්න. දැන් අපි එනවා logical address එකට. IP address මේක අපි කලින් කතා කරා. මේ තාත්වික ලිපිනයක විශ්වීය ඕනෑම පදයෙන් හඳුනාගත හැක. ලෝකයේ තියෙන ඕනෑම කම්පියුටර් එකක් ආවේනිකව අඳුර ගන්න පුළුවන්. This is a real address. Any computer can be identified universally. Universally ලෝකේ තියෙන කම්පියුටර්ස් වලින් අපිට IP address එකක් ආවේනිකව අඳුර ගන්න පාවිච්චි ගන්න පුළුවන්. පැහැදිලිද? දෙවැනි එක පරිගණක ජාලයක් තුළ පරිගණකයක් හෝ වෙනත් උපාංගයක් සුවිශේෂීව හඳුනා ගැනීම සඳහා භාවිත වන අනන්‍ය හඳුනා ගැනීමකි. මේක කියන unique identifier. හරි? A unique identifier used to uniquely identify computer or other device in a computer network. Computer network එකක ආවේනිකව හඳුනා ගන්න පාවිච්චි කරන ලිපිනයක්. ඊළඟට IP address එක bit 32 වලින් සමන්විත වේ. මෙයා bit 32යි byte 4යි. bit 32යි byte 4යි. ඇයි ඒ byte 4? 32 8ෙන් බෙදුවම කීයද? 32 8ෙන් බෙදුවම 4යි. එතකොට byte 4යි. හරි? byte එකක් කීයද? 1 byte equals 8 bits.
හරි. මෙම ලිපිනේ network ID host ID ලෙස කොටස් දෙකකින් network ID host ID කියලා කොටස් දෙකයි. පැහැදිලිද? ඒක තමයි මේ divide the address is divided into two parts as network ID ඒවා ඉගෙනුවා. host ID විදිහට දෙකයිලු. පැහැදිලිද? ඒ ටික highlight කරගන්න. හරි frames ළමයි ජාලකරණයේදී රාමුවක් වෙන දත්ත ඒකකයකි මේක චුට්ටක් කතා කරගෙන යමු. In networking frame is a unit of data. ජාලකරණ රාමුවක් වෙන දත්ත ඒකකයකි. ජාලකරණ සහ විදුලි සංවේග ව්‍යුහයන්හි භාවිත කරන දත්ත පැකට් හඳුනා ගැනීම රාමුවක් ක්‍රියා කරයි. ෆ්‍රේම් එකක data unit එකක් යනවලු. data එකක් නෙවෙයි data unit එකක් කියලා කියන්නේ. විදුලි සංවේග ව්‍යුහයන්හිදී භාවිත කරන දත්ත පැකට් හඳුනා ගැනීම රාමු ක්‍රියා කරයි. data packet. A frame works to help identify data packets using networking and telecommunication structures. Frames also help to determine how data receivers interpret a stream of data from a source. ප්‍රභවයක ඉඳන් ඒ කියන්නේ මූලාශ්‍රයක ඉඳන් දත්ත ධාරාවක් දත්ත ග්‍රාහකකින් අර්ථ නිරූපණය කරන කෙසේද යන තීරණය කිරීම රාමුද උපකාරී වේ. frames තියෙනවා පුතේ. ඒ කියන්නේ එක එක frames තියෙනවා. frames විදිහට යන්නේ data. හරිද? එතකොට ඒකෙන් තමයි මේක sequentially යද්දි order එක. එයාගේ order එක අඳුන ගන්න තමයි මේ frames කියන ටෙක්නික් එක තියෙන්නේ. හරි අපි බලමු. ජාලකරණයේදී රාමු නිර්වචනයේදී එක් ක්‍රමයක් නම් රාමුව දෙවන මට්ටම තුල ඇති ප්‍රාථමික දත්ත එකයක් හෝ OSI ආකෘතියේ දත්ත සම්බන්ධය. right. මේකේ මේ layers ටික වලට මම ටියුට් එක දෙන්නම්. හරි OSI layer වල third level එකේ ඉන්නවා කියන data layer එකේ layers ටික අපි පස්සේ කතා කරමු. හරි. දැන් මෙතන මේ තියෙන්නේ මේ මොකද්ද data unit එකක් නැත්නම් frame එකක්. හරි. application layer එකේ data from application layer segment ඔය ලොකුවට බලන්න ඕනේ නැහැ ඔය ටික. frames කියන්නේ එතන විස්තර ටික තියෙන්නේ. මම frames වල ආයෙ highlight කරන්න කියන්නම්. මෙන්න මේ කොටස් ටික ඔය ටික highlight කරගන්න. පළවෙනි ඡේදෙම highlight කරත් කමන්නේ. හරි. right මේ බලන්න ඊළඟ එක ජාලකරණය අපිට ප්‍රොටෝකෝල නියමාවලිය අවශ්‍ය වන්නේ ඇයි? ඇයි අපිට ප්‍රොටෝකෝල්ස් ඕනේ කියලා අහනවා. right why do we need a protocol in networking? ප්‍රොටෝකෝල් එකක් කියන්නේ නීතිමාලාවක්. හරි. ඒ කියන්නේ දැන් පියුම්මාම හරි ඔයාගේ ලියුම අරන් යද්දි ඔයාගේ පියුම්මාම ලියුම අරන් යද්දි උට බලන්න පුළුවන්ද ඒක? බලන්න පුළුවන්. හැබැයි බලනවද? නෑ ඒක නීති විරෝධී. ඒ කියන්නේ යාට ඒක බලන ethical නෑ කියන අපි. හරි? සදාචාර සම්පන්න නෑ. ලියුම වෙනස් කරන්න යාට අයිතියක් තියනවද? නෑ. පැහැදිලිද? එතකොට ඒ වගේ මේ sannivedanaya සිද්ධ වෙද්දී communication එකක් වෙද්දී ඒ communicating entities කියන්නේ ඒ sannivedana සිදුවන භූතාර්ථ අතර පුද්ගලයන් දෙන්නව පරිගණක දෙක අතර
අවබෝධයක් තියෙන්න ඕනේ මෙන්න මේ විදිහට තමයි data එක සම්ප්‍රේෂණය වෙන්නේ කියන එක. හරි. මෙතන කියන්නේ ඒක නියමාවලිය සංනිවේදන භූතාතර අන්තර්ක්‍රියා දක්වයි. Protocol specify the interactions between the communicating entities. නියමාවලි මූලික වශයෙන් අවශ්‍ය වන්නේ යවන්නාගේ ග්‍රාහකයාට ඒ අවබෝධ කර දීම වැදගත් වන බැවිනි. Protocols are basically needed because it's important for the receiver to understand the sender. It has in a computer communication, protocols also make sure the messages gets to its destination properly in entirety and without distortion. මේක කියනවා පරිගණක සංවේදනයේදී නියමාවලි මගින් පණිවිඩය නිසි ලෙස සම්පූර්ණයෙන් සහ විකෘති වීමකින් තොරව නියමිත පරිදි ගමනාන්තයෙන් ලැබෙන බව වග බලා ගනී. ඒ කියන්නේ මේ data එක හරියට යනවා කියන එක තහවුරු කරන්න තමයි protocols ඉන්නේ. ඔය protocols නැත්තම් මෙහෙම හිතන්නකෝ. අපි ඔයාලා torrent download කරලා තියෙනවා මොනවා torrent වලින් download කරලා තියෙන්නේ? torrent කියන එක අහලා තියෙනවද? ඇයි hina වෙන්නේ? චිචි. මොනවා download කළාද? torrent කියන්නේ මොකක්ද කියලා දන්නවද? ඇයි බන්නේ මැජික් වගේ බලන්න මොනවා torrent කියන්නේ? torrent අහලා තියෙනවද? මොනවා torrent වලින් download කළාද? කියපන් මොනවද? torrent කියන්නේ මොනවද කියලා දන්නවද? මොකද්ද torrent service එක ඔයාලා use කරන්නේ? මොකද්ද පාවිච්චි කරන torrent service එක? ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන uTorrent. මේවා තමයි පාවිච්චි කරලා ගොඩක් මම දන්නේ තව ඒවා ඇති. මේකෙන් තමයි මම නම් පාවිච්චි කරන්නේ. uTorrent හරි torrent වලින් මොනවද download කරන්නේ? මොනවද download කරන්න පුළුවන්? මොනවද download කරන්න පුළුවන්? ඕවා නම් දැනන් ඉන්න ඕනේ. ඕගොල්ලන්ටත් පොඩි කාලේ ඉඳන් අපි පාවිච්චි කරේ. මොනවාද? film movies වෙන TV series වෙන තව මොනවාද? games මම ඊයේද කොහෙද download කරා මේක මොකද්ද Last of Us part 1 Last of Us ගහලා තියෙනවා Last of Us කියලා දින search කරලා බලන්න මම තාම install කරා විතරයි play කරන්න බැරි වුණා මොකක් හරි අවුලක් තියෙනවා හැබැයි මේ games පාට පුළුවන් movies පුළුවන් videos පුළුවන් music සින්දු නම් ඕකෙන් download කරන්න යන්නේ නැහැ සින්දු දැන් Spotify ආරාම අඩුවට තියෙනවානේ සින්දු සල්ලි දීලා ගන්න ඕනේ නැත්නම් free download කරන්නේ free download කරන වැඩ අවුල තියෙන්නේ quality නැහැ දැන් කවුරුත් මම හිතන්නේ free download කරනවා ඇති කියලා download කරද්දි මේ එක සින්දුවක් ඇති තව එකක භාගයක් කරනවා පැත්තෙන් එක්කෝ bass එක නැහැ එක්කෝ quality නැහැ ඉස්සර තිබ්බව low free download කරද්දි මට නම් high quality අහන්නත් බෑ සමහරවිට සින්දු පටන් ගන්න හෙන වෙලා blank තියලා ඊට පස්සේ පටන් අරගෙන ගියාට ඉවර වෙන්න කලින් වෙන සින්දුවක් මැදින් play වෙනවා එහෙම අවුල් තිබ්බා හරි දැන් මේ torrent use කරන්නේ අපි movies ඒවා මේවා මේක නීති විරෝධී හැබැයි මේක මේ legal නෑ සල්ලි දීලා ගන්න ඕනේ game සල්ලි දීලා ගන්න ඕනේ movies TV series subscription එකක් ගෙවලා බලන්න ඕනේ movies TV series අපි free නොමිලේ download කරලා බලන්න ඒක ඉතින් නීති විරෝධී ඒ වුණාට ඉතින් නීති විරෝධී කියලා නෑ අපිට සල්ලි ඉතුරු වෙනවා අපි ඔය සල්ලි දීලා ගන්න යන්නේ නෑ හරි ඔය Apple TV Plus එකේ තිබ්බ Silo කියලා series එකක් බලන්න සුපිරි Silo season 2යි තියෙන්නේ first season එක බැලුවා අපුම කාලේ බැලුවේ iPhone එක ගත්ත කාලේ free හම්බුණා මාස 2ක්ද 3ක්ද මේ TV Apple TV Plus free ඉවර වෙද්දි ගානට අයින් කළා තමයි subscription නැත්නම් මේ මාසෙත් ගියොත් එහෙම කැපෙනවා මේ ඒක ඊට පස්සේ ආයෙ දාන්න ගියේ නෑ Apple TV මේ ඕකෙන් download කරලා බැලුවා season 2 හරි ඒ වගේ තියෙනවා එතකොට මම කියන්න ගියේ මේ මූවී එකක් ඩවුන්ලෝඩ් කරද්දී හිතන්න එන data set එක receive වෙන data packet set එක එකක් දෙකක් හරි destroy වුණොත් අතරමැදදී විනාශ වුණොත් මොකද වෙන්නේ මූවී එක එතනින් එහාට එක්ක play වෙන්නේ නැහැ එක්ක ඒ කොටස play වෙන්නේ නැතුව ඊළඟ කොටසට යනවා එහෙම වෙලා තියෙනවද අපිට නෑනේ
ඔයා බාගෙට ඩවුන්ලෝඩ් එක නැවතුත් එහෙම VLC player එකේ play වෙනවා. හැබැයි එතනින් එහාට play වෙන්නේ නැහැ. පැහැදිලිද? එතකොට මේ ඔය වගේ data transfer කරද්දී data packet destroy වෙන්න පුළුවන්, විනාශ වෙන්න පුළුවන්. විනාශ වුණොත් මොකද කරන්නේ? ආය data මෙයා රික්වෙස්ට් එකක් යවනවා ප්‍රොටෝකෝල් එකෙන් data ටික හරියට රිසීව් වුන්නේ නැහැ. ඒකින්ද ඒක අපිට ආපහු මේ send කරන්න කියලා. පැහැදිලිද? ඔන්න ඔහොම කතාවක් තමයි උතන යන්නේ. හරි? right. ඒ ටික දාගන්න මේ ටික highlight කරන්න. ඔන්න උතන තියෙනවා Aloha protocol කියලා එකක්. PO Aloha slotted Aloha කියලා වර්ග දෙකක් තියෙනවා. හරි? හවුල් ජාල නාලිකාවක් කරා දත සමීකරණය සඳහා වූ බහුප්‍රවේශ ප්‍රොටෝකෝල් එකකින්. ඒ කියන්නේ මේකෙදි තනි ලයින් එකක තනි channel එකක multiple channels නැත්නම් multiple data paths නැත්නම් අපි කියනවා channels කීපයක් එක line එකක යවද්දී මෙන්න මේක පාවිච්චි කරනවා. හරිද? Aloha යන හවුල් ජාල නාලිකාවක් කරා දත්ත සම්ප්‍රේෂණය සඳහා වූ බහුප්‍රවේශ ප්‍රොටෝකෝල් එකකි. Aloha is a multiple access protocol for transmission of data via shared network channel. ඒ පළවෙනි වාක්‍යය highlight කරගන්න. මේකේ වර්ග දෙකක් තියෙනවා PO Aloha slotted Aloha කියලා. ඒකේ PO Aloha එක කතා කරමු දැන්. හරි අපි ඒ වෙලේ කිව්වනේ මොකක් හරි වෙලා data transmission එක එතන මේ data packet එක හම්බුනේ නැත්නම් ආයෙ මෙයා read sub මේ මොකක්ද අපි කියන්නේ මේ data එක ආපහු redistribute කරන්න එපා. නැවත යවන්න එපා, සම්ප්‍රේෂණය කරන්න එපා. අන්න ඒක මෙතනදී handle වෙනවා. handle වෙන විදිය බලමු. PO Aloha සම්ප්‍රේෂණ කාලය අඛණ්ඩව පවතී. ඕනෑම ස්ථානයකට මුර පොලකට ලබාගත හැකි රාමුවක් තිබේ නම් මේ රාමුව යවයි. සම්ප්‍රේෂණ කාලය අඛණ්ඩයිලු ඕනෑම ස්ථානයකට ලබාගත හැකි රාමුවක් තිබේ නම් ඒ රාමුව යවයි. කොහේ හරි destroy වුණත් frame එක ඒ frame එක ආයෙ යවනවා. හරියට movies download කරනවා වගේ. movie එක download එකේ අතරමැද හිට්ටොත් මොකක් හරි destroy වුණොත් අයා request එකක් කරනවා මගේ data එක destroy වුණා ආපහු ඒ data packet එක එවන්න. නැත්නම් මේ movie එක බලන්න බෑ. මම එහෙම වෙලා තියෙනවා. කියන්නේ movie එක download එකේදී බාගෙට නවත්තලා එක්කෝ ඒක corrupt වෙලා හරි මොකක් හරි වෙලා දැන් මම auto switch off වෙන computer එක හදලා තියෙන්නේ. කියන්නේ දැන් හිතන්න ඔයාලට නැත එළි වෙන කවුරු දුවනවනේ. night time data වලින් අපි data මොන හරි movie එකක් හරි game එකක් install වෙන්න හරි download වෙන්න හරි දැම්මට පස්සේ තියෙනවා command line command එකක්. shutdown slash ඔකට මතක නැහැ. ඒක තියෙනවා. හරි? එතකොට computer එකට ඔයාලා හිතන්නකෝ ඒක download වෙන්න පැයක් යනවා කියන්නේ. එතකොට අපිට පුළුවන් ස්ලීප් එකෙන් නෙමෙයි මේක කරන්න. ඒකෙනුත් කරන්න පුළුවන් ඊට වැඩිය මේක සුපිරි. ඔයාලා පොඩ්ඩක් හොයලා බලන්න. කම්පියුටර් එකේ හිතන්නකෝ පුතේ පැයක් යනවා කියලා ඒක ඩවුන්ලෝඩ් වෙන්න. පැයයි විනාඩි 15කට තප්පර වලින් අපි දානවා මෙච්චර වෙලාවකින් මේක ඕෆ් කරන්න. එතකොට අරක ඩවුන්ලෝඩ් වෙලා ඉවර වෙනවා පැයකින්. තව විනාඩි එහෙම මෙහෙ වුණොත් විනාඩියක් දෙකක් විනාඩි 5ක් 10ක් ඒකත් අවුලන්නේ නැහැ. පැය විනාඩි 15කින් කම්පියුටර් එක ඔටෝ ෂට් ඩවුන් වෙනවා. ඔටෝ ෂට් ඩවුන් කරන්න පුළුවන්. මම මේ කියන්නේ සෙටින්ග්ස් වල ස්ලීප් එක හදලා නෙවෙයි. ස්ලීප් එකයි අර ඔටෝ ස්ක්‍රීන් ඕෆ් එක හදලා නෙවෙයි. ඒකෙනුත් පුළුවන්. ඒකෙන් ස්ලීප් නෙවෙන්නේ. අරගෙන ෂට් ඩවුන් කරලාම දාන්න. පැහැදිලිද? ඒක පොඩ්ඩක් හොයලා බලන්න මම මෙතන ඕවා කියවලා දෙන්න යන්නේ නැහැ දැන්. The time of transmission is continuous whenever station has an available frame it send the frame. Right. ඔන්න ඔය ටික highlight කරාද? highlight කරාද? PO Aloha. පළවෙනි වාක්‍යය highlight කරන පළවෙනි වාක්‍ය දෙක. මේ තියෙන frames මෙන්න මේ ටික තමයි collide වෙන්නේ. 1.2 2.1 3.1 4.1 හරි collision duration එක මේ collision duration එකට ඒක වැටෙනවා මෙයත් එහෙමයි මෙයත් එයාට අදාළව මේවා වෙනවා හරි මේ හරියට අරුවක් දාලා ලියා ගන්න මම රෙකෝඩින් එකටත් ඉංග්‍රීසි මීඩියම් දාන්න වෙයි right සිංහලෙන් දාගන්නකො ඉස්සෙල්ලා සිංහල මීඩියම් ඉස්සෙල්ලා ලියා ගන්න
පහත රූප සටහනට අනුව 1.2 2.1 3.1 4.1 යන රාමු ගැටීමට ලක්වීමෙන් විනාශ වී ඇත. මෙම ගැටීම සිදු වූ කාල පරාසය මෙහි දක්වා ඇත. දාගන්න ඉංග්ලිෂ් මීඩියම් මම නෝට් එක දානවා. According to the below diagram, frame number 1.2, 2.1, 3.1 and 4.1 has been terminated due to collisions with each other. The duration that take place these collisions will be known as collision duration. Right, that's it. හරි ඒ ටික හරි. ඊළඟ කොටස බලමු. ඊළඟට ළමයි තියෙනවා slotted aloha කියලා එකක්. මේකේ බලන්න මේකෙදී මේ collision එක සිද්ධ වෙනවා අර වගේ නිකන් මේ රුයිතට නෙවෙයි. හැබැයි මේකේ slot වලට කඩලා තියෙන්නේ මේ. කොටස් කරලා තියෙන්නේ. slot 1, slot 2, slot 3 ඔය විදිහට යන්නේ. අරකේ වගේ නෙවෙයි. කලින් එකේ වගේ slot 5, slot 6. එතකොට මේකෙදි හරියට අඳුර ගන්න පුළුවන් මොන data frame එකද destroy වෙලා තින්නේ කියලා. හරි. දැන් මෙතන මේකේ කිසිම මේ collision එකක් නැහැ. මේවා okay. ඇයි? ඒ අදාළ slot එකේ අදාළ station එකේ ගානට යනවා. අදාළ slot එකේ අදාළ station එකේ අදාළ channel එකේ ඒ frame ටික එයාගේ පාඩුවේ යනවා. හැබැයි මෙතන 1.2 launch කරලා තියෙද්දි 4.1 උත් ඒ same slot එකේ data packet යනවා. මොකද මේ data එක ගියාට කෑලි 4කට ඔක්කොම යන්නේ එක line එකේ. එතකොට එක channel එකක මෙයා distribute කරද්දී මුන් දෙන්න එකට එක කැපෙනවා කියන්නේ collide වෙනවා. ඒක තමයි මෙන්න මෙතන මේ පෙන්නලා තියෙන්නේ. මුන් දෙන්න මේ දෙන්නට කැපෙනවා. ඔන්න ඔකයි ඔකේ තියෙන අවුල. ඔන්න ඔක නැති කරන්න තමයි මේ protocols හදලා තියෙන්නේ. හරි. සරලව කිව්වොත් ඒකයි අදහස. ගැටුම් අවම කරන අතර පියවලුහවල ධාරිතාවය දෙගුණ කරයි. කවුල් නාලිකා කොටස් ලෙස හැඳින්වෙන විවික්ත කාලපරාස ගණනාවකට බෙදා ඇත. අන්න. ස්ලොට්ස් විදියට මේක විවික්ත කියන්නේ එක හා සමාන කාලපරාස වලට බෙදලා තියෙනවලු.
Slotted Aloha reduces the number of collisions and doubles the capacity of PO Aloha. The shared channel is divided into number of discrete time intervals called slots. මේ ටික highlight කරගන්න English medium ළමයි. මේ ටික ටට්ටක් ගාලා කතා කරගෙන යන්න තියෙන්නේ. හරි. ස්ථානයකට සම්ප්‍රේෂණය කළ හැකි එක් කොටසක ආරම්භයේදී පමණි. ස්ටාර්ට් එකේදී තමයි ෆ්‍රේම්ස් යවන්න පුළුවන්. කෙසේ වෙතත් එකම වෙලාවක ආරම්භයේදීම එක් ස්ථානයකට වඩා සම්ප්‍රේෂණය කිරීම උත්සාහ කළොත් තවමත් ගැටුම් ඇතිවිය හැකිය. ඒ කියන්නේ එක ස්ටේෂන් එකකට ස්ටාර්ට් එකේදී එකපාර එක ස්ටේෂන් එකකට ස්ටාර්ට් එකේදී එක ෆ්‍රේම් එකක් යවන්න පුළුවන්. පැහැදිලිද? හැබැයි මෙතනදී මොකද වෙන්නේ? ස්ටේෂන්ස් දෙකක් එකම වෙලාවේ මේ data සම්ප්‍රේෂණය කරන්න නැත්නම් data transmit කරන්න දත්ත සම්ප්‍රේෂණය කරන්න උත්සාහ කරොත් ඒත් කොලයිඩ් වෙනවා. ඒ කියන්නේ ගැටීමක් ඇති වෙනවා. ස්ටේෂන් 2 ස්ටේෂන් 3 එකම වෙලාවේ ෆ්‍රේම් දෙකක් යවලා. එතකොට මේ දෙක කොලයිඩ් වෙනවා. පැහැදිලිද? තේරෙනවද කියන්නේ? පැහැදිලිද? අන්න හරි රයිට්. අර ටික highlight කරගන්නකො ටක් ගාලා. slotted Aloha හරි PO Aloha මේ දෙක හරි. පොඩි අදහසක් එන්නේ නැති කියලා හිතනවා ලොකුවට හිතන්න එපා. ඕන අහලත් තිබ්බේ නෑ විභාගයට දැනට. unicast routing ඔන්න ඕකට එන්න දැන්. මේ router මෙතන උඩ topic එකක් දාලා නෑ මං හරිනම් දාන්න ඕනේ. ලියා ගන්න routing techniques කියලා. routing techniques. සම්ප්‍රේෂණ සම්ප්‍රේෂණ ආකාර කියලා දාගන්න. යුනිකාස් දත්ත යුනිකාස් ගමනාගමන ලෙස හැඳින්වෙන්නේ අන්තර්ජාල බොහෝ ගමනේ නිශ්චිත ගමනාන්තය සමග යැවේ. රයිට්. මේකෙදී අපි අන්තර්ජාල යුනිකාස් කියන්නේ සෝස් ඒ කියන්නේ ඩෙස්ටිනේෂන් එක හරියට දැනගෙන යවන්න. හරි. ඩෙස්ටිනේෂන් එක කියන්නේ ගමනාන්තය හරියට දන්නවා. ක්‍රිෂාන්ත ලියුමක් ලියනවා. කාටද ලියන්නේ? නමක් කියන්න කාගේ හරි යාළුවෝ. දෙන්න ඈ. උදිට ලියුම් ලියනවද? වව්. ඇයි? එහෙනම් මැසේජ් දාන්න. හරි ලියුමක් ලියනවා කියලා හිතමු. හරි. ඈ? හරි. ලියුමක් ලියනවා. දැන් ඔයා මේ ලියුම ලියලා ඒක ඇඩ්‍රස් කරනවා කාට හරි. හරි. කමල කියලා කියන්නකො. කමලට ලියුමක් ලියන. හරි. කවුද ලියන්නේ? ක්‍රිෂාන්ත. දැන් මෙයා මේ ඉන්නේ ක්‍රිෂාන්ත නම් මේ ඉන්නේ අපේ ක්‍රිෂ් බෝයි. ක්‍රිෂ් බෝයි ඉන්නවා මෙතන. මෙතන ඉන්නවා කමලා. කමලා ඇන්ටි හොඳ නෙවෙයි හොඳේ. හරි. දැන් ලියුමක් යවන්න. දැන් මෙයාට විතරයි මේ මැසේජ් එක යවන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් හරි මේ ඉන්නව හිතන්නකො. හරි මේ ඉන්නේ අපේ ක්‍රිෂාන්ත කමලා මෙතන. මෙතන ඉන්නවා අපේ උදීර. මෙතන ඉන්නවා චිචි. චිචි හරිද මන්ද ලියුවා. හරි. තව කවුද ඉන්නේ? මෙයාගේ නම මොකක්ද? නෑ ගිම්හන්නේ කාඩ් එකක් නැද්ද? ඈ? හරි කවුරු හරි. ගිම්හන් හරි. දැන් අහගෙන. දැන් පුතේ මේ මැසේජ් එක මේ ලියුම උදීර අරගෙන බලනවා කාටද යවන්න ඕනේ කියලා. හරි. අර හිතන්නකෝ කමලා මෙතන නේ. හරි. මෙතන තව ළමයි වගේ නමක් දාන්න. අමල් අමාලි ඔහොම ඉන්නවා කට්ටිය. මෙතන මෙයාගේ නම ඈ කුසුම් මොකද්ද? නදුන්. නදුන්. මෙතන නදුන් ඉන්නවා. මෙතන ඉන්නවා නදුනි. නදුනි එතන ඉන්නවා. හරි. හරිද? දැන් ළමයි මොකද වෙන්නේ? උදීර අරන් බලනවා. හරි ඩෙස්ටිනේෂන් එක ගහලා තියෙන්නේ. ඇඩ්‍රස් කරලා තියෙන්නේ කමලට. එයා යවනවා චිචිට. චිචි නෙවෙයි කවුද අපේ? අනෝ. චිචිද? ඒ චිචි ලියන්න වෙලා නැහැ. මේ වෙලා නැහැ නෙවෙයි ඉඩ නැහැ. නම කියන්නකො. මිනුර. විනුර. හරි. මිනුර අරන් බලනවා. හරි.
එතකොට හරි කමලා. කමලා කියලා දැක්ක ගමන් හරි කමලා හරි. මේ එයා යවන්නේ ළඟම පාරෙන් ඈ ගිම්හාන්ට දෙන්න. ගිම්හාන් බලනවා හරි කමලා. ඔන්න ගිම්හාන්ගේ එහා පැත්තේ තමයි කමලා ඉන්නේ. ගිම්හාන් දෙනවා කමලා. හරිද? එතකොට හැබැයි මෙතන ඩෙස්ටිනේෂන් එක දන්නවා. ඩෙස්ටිනේෂන් එක දන්නවා. යවන්න ඕනේ කෙනාව දන්නවා. එතනට ගානට පාස් කරගෙන රවුටර්ස් වලින් ඒ අතරමැදිව හරහා ටක් ගාලා යනවා ඩේටා එක. හරිද? ඒක තමයි මේකේ කතාව ලස්සනට ගත්තොත්. මේකේ තව විස්තර අන්තර්ජාල හා යුනිකාස් දත්ත මාරු කිරීම හැඳින්වන්නේ යුනිකාස් මාර්ග ලෙසයි. ගමනාන්තය දැනටමත් දන්නා බැවින් ඒ සරලම මාර්ගගත කිරීමේ ක්‍රමය. ගමනාන්තය දැනටමත් දන්නා බැවින් ඒ සරලම මාර්ගගත කිරීමේ ක්‍රමයයි. මේක කියනවා it is the simplest form of routing because the destination is already known. යුනිකාස් දත්ත යුනිකාස් ගමනාන්තය ලෙස හැඳින්වෙන අන්තර්ජාලයේ බොහෝ ගමනාගමනය නිශ්චිත ගමනාන්ත සමග යැවේ. මෙතන යුනිකාස් දත්ත හෝ යුනිකාස් ගමනාගමනය ලෙස හැඳින්වෙන්නේ කියලා දාගන්න. හැඳින්වෙන්නේ අන්තර්ජාලයේ බොහෝ ගමනාගමන ය කපන්න බොහෝ ගමනාගමන නිශ්චිත ගමනාන්තය සමග යැවේ. ඔන්න ඔය පොඩි වෙනස්කම් ටිකක් දාගන්න. ඒක හරියට පර්ෆෙක්ට් ඇවිල්ලා නැහැ. type setting කරද්දි. right. send with specified destination. මෙයා ගමනාන්තය එක්ක යවනවා. හරිද? ওই ටික මාක් කරගන්න. මේව නම් ඕනේ නැහැ. මම ඒක පැහැදිලි කරන්න කරේ. හරිනේ? right. පැහැදිලිද ඒ ටික? right. ඊළඟට අපි යනවා මේ යුනිකාස්ට් එකෙන්. දැන් පොඩ්ඩක් ඉන්න පුතේ. මෙන්න මේ ඩොට් එකට arrow එකක් දාලා ලියා ගන්න. source කන source නෙවෙයි. source ප්‍රභවය. මේකට දාගන්න destination ගමනාන්තය. source destination ප්‍රභවය destination ගමනාන්තය දාගන්න ඒ ටික. right. ඒ ටික දාගෙන අපි ඊළඟට යනවා broadcast. ඔන්න මේක ඔයාලා දන්නවා. මේකෙදි මේ ලියුම ක්‍රිෂාන්ත මොකද කරන්නේ? අදාළ කෙනාට ඇඩ්‍රස් කරනවා. හරි. නෑ අදාළ කෙනාට ඇඩ්‍රස් කරන්නේ නෑ. ඔයා කාටද ලියුම ලිව්වේ? කමලට. දැන් මොකද මූ කරන්නේ? මූට කමලා වැඩක් නෑ. මූට කොහොම හරි ඕනේ කෙල්ල එක්ක සෙට් කරගන්න. මූ මොකද කරන්නේ? පොදුවේ ලියුමක් ලියලා නමක් නැතුව සියලුම කාන්තා පාර්ශවයන්ට යවන්න පටන් ගන්නවා. අන්න ඒකට කියන සුදු පුතා බ්‍රෝඩ්කාස්ටිං කියලා. තේරුණාද? නමක් ගමක් අදාළ නැහැ. ලියුම බාර ගන්න පුද්ගලයාට මොකද්ද? ඇප්ලයි කරන්න පුළුවන්. පැහැදිලිද? ඒ වගේ සිද්ධියක් තමයි මෙතන වෙන්නේ. ඒ කියන්නේ ඩෙස්ටිනේෂන් එකක් නැහැ. පොදුවේ අපි ආරාධනා කරනවා කැමති කෙනෙක්ට එන්න පුළුවන්. තේරුණාද? එතකොට අපේ රේඩියෝ ට්‍රාන්ස්මිෂන් ඔක්කොම බ්‍රෝඩ්කාස්ට්. ටීවී බ්‍රෝඩ්කාස්ට්. ඒ data signal එක ලැබෙන සියලුම දෙනාට ඒක නරඹන්න පුළුවන්, බලන්න පුළුවන්. පැහැදිලිද? ඔන්න ඕක තමයි උතන කතාව. විකාශන දත්ත පැකටු කිසිදු ජාලයක රවුටර් මගින් යොමු කිරීම හෝ යොමු නොකිරීම සිදු නොකරයි. රවුටරය මගින් විකාශන වසම් සාදයි. නමුත් සමහර විශේෂත්වයන්දී විකාශන ඉදිරි යාම සඳහා වින්‍යාසද හැකි. right. මෙම අවස්ථාවේදී රවුටර් විවිධ ගමනාන්ත ලිපිනයන් සහිත තනි දත්ත පැකටුවේ පිටපත් කිහිපයක් සාදා යන්න. ඔයා දැන් ඒකේ කරන්න පුතා හැමෝටම එක එක යනවා data එක. හැබැයි මේකෙදි යුනිකාස්ට් වගේ නෙවෙයි මේකෙදි අර ඔක්කොටම data ටික send වෙනවා. එක්කෙනෙක්ට කියලා නැහැ. හරි ඔක්කොටම data send වෙනවා අවශ්‍ය කෙනෙක් ඒක බාර ගන්නවා. ඒකයි කතාව වෙන්නේ. හරි. මෙතන පළවෙනි ඡේදය නම් highlight කරගන්න ඕනේ නැහැ. ඒකේ පොඩි වෙන දේවල් ටිකක් කියන්නේ රවුටරයක් දත්ත පැකටුවක් සාදා අය එකෙක් ධාරකයාට එකින් එක යවයි. එකින් එක යවන්නේ. හැබැයි
ඔක්කොටම මේ data ටික යවන හින්දා broadcast කියනවා. එහෙම කතාවක් තියෙනවා. කලින් එක්කෙනාටයි යවුවේ. මේකේ හැම එක්කෙනාටම එක ගානේ යවනවා ලියුම් ඔයා. හරි? data යවනවා. ඒ යවන data එක හැමෝටම යවන හින්දා broadcast කියලා කියනවා. රවුටරේ විවිධ ගමනාන්ත ලිපිනයන් සහිත තනි දත්ත පැකට්ටුවේ පිටපත් කිහිපයක් සාදයි. අර ලියුමෙම මේ කොපීස් කිහිපයක් හදනවා. සියලුම පැකට් යුනිකාස් ලෙස යවන නමුත් ඔක්කොම යුනිකාස් විදියට එක එක ඩෙස්ටිනේෂන් එකට යවන්න. මේක කියන්නේ පුතා ඔක්කොටම යවනවා. ඒක හරි. ඒකේ කියන්නේ ඇඩ්‍රස් නොකර යවනවා නෙවෙයි. මම ඒ වෙලේ කිව්ව විදිය පොඩ්ඩක් වැරදි. හරි. මේකෙදි කියන්නේ බ්‍රෝඩ්කාස්ට් එකේ සියලුම දෙනාට මේක ඇඩ්‍රස් කරලා යවනවා කියලා හිතන්නකෝ. හරි. කමල අමාලි කුසුම් ඔක්කොටම යවනවා. හරිද? හැබැයි ගන්න එක්කෙනා විතරයි ඒකේ මැසේජ් එක දකින්නේ බලන්න. පැහැදිලිද? එතකොට යුනිකාස් ලෙස යවන නමුත් ඒවා සියල්ලන් වෙත යවෙන බැවිනේ රවුටරේ විකාශනය වනවා මෙන් අනුකරණය කරයි. හරි. මෙන්න මේක මේ ඊළඟ තියෙන වාක්‍ය දෙක ඡේදේ වාක්‍ය දෙක අන්තිම වාක්‍ය දෙක highlight කරගන්න. In this case, the router creates multiple copies of single data packet with different destination addresses. All the packets are sent as unicast, but because they send to all, it simulates as if route is broadcasting. හැමෝටම මෙයා data ටික යවනවා. හරි අන්න ඒ ටික highlight කරගන්න. ඒ data packet එක සියලුම දෙනාට යවනවා. හරි. highlight කරගන්න. මේකේ කලාප බල්ල වැඩි bandwidth එක ගොඩාක් ඕනේ. ඇයි bandwidth එක ගොඩාක් ඕනේ? ඔයා ලියුම් ගොඩාක් යවනවා. ඔයා messages ගොඩාක් යවනවා. ඒ කියන්නේ bandwidth එක වැඩි. හරි. destinations ගොඩාක් තියෙනවා. multiple destinations. ගමනාන්ත රාශියකි දාගන්න. ගමනාන්ත රාශියකි multiple broadcast multiple destinations. එක දාගන්න multiple destinations ගමනාන්ත රාශියකි. right. ඊළඟට පුතේ අපි එනවා බහු විකාශන මාර්ගගත කිරීම multicast. multicast එකේ ඔක්කොටම යවනවා. හැබැයි වෙනස වෙන්නේ මේ කලින් එකේ ඕනේ වුණත් එපා වුණත් data යවනවානේ. ඔයත් එක තරහ වෙලා ඉන්න යාළුවන්ටත් ඔයා ලියුම යවනවා. යාළුවන්ටත් යවනවා. තරහ වෙච්ච තරහකාරයන්ටත් යවනවා. හැම මිනිස්සෙටම යවනවා. බල්ලයි පූසටයි අරෙන්න සියලුම මිනිස් වර්ගයට ඔයා ලියුම යවනවා. හැබැයි යුනිකාස්ට් එකේදී වෙන්නේ මල්ටිකාස්ට් එක වගේ මේ මොනවාද යුනිකාස්ට් මල්ටිකාස්ට් එකේදී වෙන්නේ යුනිකාස්ට් වගේ අදාළ ඩෙස්ටිනේෂන් එකට විතරයි data එක යවන්නේ. හැබැයි කීපයක් යවනවා. යුනිකාස්ට් එකේ මොකද උනේ 1 to 1. මොකද්ද බ්‍රෝඩ්කාස්ට් එකේ many. මල්ටිකාස්ට් එකේ මොකද්ද වෙන්නේ 1 to many. ඒ වගේ සිද්ධියක් කියන්නේ අපි ඒක බලමු. විකාශන මාර්ගගත කිරීමේදී පැකට් අනවශ්‍ය වූද සියලුම නෝඩ් වෙත යවනු ලැබේ. විකාශන කියන්නේ මොකද්ද? බ්‍රෝඩ්කාස්ට් එකේ. In broadcast routing, packets are sent to all nodes even they do not want it. But in multicast routing, the data is sent only nodes which wants to receive the packets. මොකක්ද ඒ කියන්නේ? නමුත් multicast යොමුගත කිරීමේදී දත්ත එවන්නේ දත්ත පැකට් ලබා ගැනීමට අවශ්‍ය නෝඩ වලට පමණි. ඔන්න ඔය ටික highlight කරගන්න. ළමයි අර මේ කලින් එකේ දැම්මනේ destination sorry. හරි ඒකේ යට උදාහරණයක් තියෙනවා ඒක අපි බලමුකෝ ඉස්සෙල්ලා. මේකේ multiple destinations තියෙනවා අරක all දෙනවා. මේ තියෙන්නේ unicast කියන්නේ මොකද්ද? 1 to 1. broadcast කියන්නේ 1 to all. multicast කියන්නේ 1 to several. අන්න එතන ලියා ගන්න එකක සිට එකකට 1 to all කියන්නේ එකක සිට
සියල්ලට 1 to all එකක සිට සියල්ලට එකක සිට කිහිපයකට 1 to several එකක සිට කිහිපයකට right ඔන්න ඔය ටික දාගන්න හරි ළමයි මේ ටික ඔක්කොම දාගන්න ඔයාලගේ IP address කොටසේ මම රෙකෝඩින් එක මේ දාන්න බැරි වුණා ඔය ටික ඉඳන් කතා කරන් යමු රෙකෝඩින් එකේ දාගන්න ඔය ටික ඔන්ලයින් ළමයි ඔය ටික ඔක්කොම ලියා ගන්න හරි ළමයි ඒ ටික ඉවර නම් අපි ඊටු ටික දාගමු මේ ටික ලියාගත්තද ඔක්කොම ලියාගත්තද අතාරින්න එපා එකක්වත් ඈ හරි right ඊළඟට ඔන්න අපේ තියෙනවා මේ IP address එක v4 එක decimal notation වලිනුයි dotted decimal dotted binary notation වර්ග දෙකක් තියෙනවා dotted decimal හරි dotted decimal දශමය ආකාරය ද්විමය ආකාරය කියන හරි මේකේ මොකද්ද දශමය මෙයා ද්විමය මෙයාට අපි කියනවා dotted decimal දශමය මෙයාට කියනවා dotted binary මේ උගන්වන්නේ කැම්පස් එකටත් එක්ක ඒකින්ද ඔළුවට දාගන්න කැම්පස් එකෙත් ඔය ටික ඉගෙන ගන්න තියෙනවා නෙට්වර්ක් අනිවාර්යෙන් තියෙනවා මොන ඩිග්‍රී කරත් නෙට්වර්ක් අහු වෙනවා ගොඩක් වෙලාවට අහු වෙනවා අහු වෙන්නේ නැති කැලලක් නෙවෙයි මේක හරි 32 bits bit 8 ගානේ 4යි bit 32යි ඒ ටික හරි ඉතුරු ටික එදා මම ඔයාලට ලියවුවා මං හිතන්නේ IP version 4 දැන් මේක අඳුනාගන්නේ කොහොමද IP version 4 ලිපිනයක් කොටස් 4කින් සමන්විත වේ එම එක කොටසක් bit 8කින් සමන්විත වේ එක් කොටසක පරාසය 0 සිට 255 දක්වා සංඛ්‍යා ප්‍රමාණයක් ගනී highlight කරගන්න IPv4 address has 4 sets of octets one set of those has a number range of 0 to 255 highlight කරගන්න මේ ටිකම highlight කළා මේ වගුවේ දාන්න correct ද incorrect ද නිවැරදිද වැරදිද කියලා ඒ තියෙන IP address හරිද වැරදිද කියලා චුට්ටක් ඉස්සරහින් ලියන්න බලන්න හරි මම අපි බලමු මේ ටික right ළමයි බලාගන්න පළවෙනි එක හරිද ඔව් හරි මේක මොකද ලියන්න ඕනේ නැහැ දෙවෙනි එක හරිද ඔව් හරි ලියන්න ඕනේ නැහැ තුන්වෙනි එක හරිද කොටස් 4යි 255 ඇතුලේ තියෙන්නේ ඒ ටික ප්‍රශ්නයක් නැහැ හරි මොකුත් ලියන්න ඕනේ නැහැ ඊළඟ එකත් හරිද ඔව් හරි කොටස් 4යි රේන්ජ් එක පරාසය ඇතුලේ තියෙන්නේ ඊළඟ එක වැරදියි highlight කරගන්න මෙතන 256 හරි පරාසයෙන් පිට out of range වෙනවා out of range පරාසයෙන් පිට ඊළඟ එක මේ මොකක්ද ඒකේ අවුල කොටස් 4ක් නොමැත ලියා ගන්න කොටස් 4ක් නොමැත no for octets කොටස් 4ක් නොමැත no for octets ඊළඟ එකේ ඒකේ මොකක්ද අවුල ඒකත් වැරදි කොටස් 4 ඉක්මවා ගොස් ඇත exceeds 4 octets exceeds 4 octets කොටස් 4 ඉක්මවා ඇත ඊළඟ එකේ මොකක්ද අවුල 512 එකත් වැරදි
පරාසය ඉක්මවා ඇත. out of range. පරාසය ඉක්මවා ඇත. ඊළඟ එක ඒකත් වැරදි. මොකද්ද? පරාසය ඉක්මවා ඇත. පරාසය ඉක්මවා ඇත. හරි? out of range. out of range. අන්තිම එක මොකක්ද? අන්තිම එක මොකක්ද? මයිනස් එන්න බෑ. ඍණ පැවතිය නොහැක. out of format කියලා දානවා. out of format. ලියා ගන්න මේ ටික. ටක් ගාලා. මේ ටික ලියා ගන්න. මේ ටික ලියාගෙන ඉවර වෙලා මෙන්න මේ ටික ලියන්න ඕනේ. දෙකේ බිඳුනු බලය කීයද? විශාන්ත කියන්නේ. දෙකේ බිඳුනු වල එකයි. දෙකේ පළවෙනි බලය. දෙකේ දෙවෙනි බලය. ඔලු ගෙඩිය. දෙකේ දෙවෙනි බලය. දෙකේ තුන්වෙනි බලය. දෙකේ හතර. දෙකේ පහ. දෙකේ හය. දෙකේ හත. 128යි. මේ ටික ඔක්කොම එකතු කරාම එනවා 255යි. ලියා ගන්න මේ ටික. ලියා ගන්න මේ ටික ඔන්ලයින්. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඊළඟ එක මේක බයිනරි වලින් ලියන්නලු. බයිනරි වලින් ලියන්න බලන්න. එහා පිටේ. හරි. 138යි 64යි 192යි 168 එන්නේ 138යි 32යි මොකද කරන්නේ? 138යි 32යි කීයද? 138යි 32යි 160යි 160යි 8යි 168යි 77 138 එපා 64 ඕනේ 64යි 32 වැඩි 64යි 16යි 80යි ඒකත් වැඩි 64යි 8යි 64යි 8යි කීයද 72යි 72යි 4යි 76යි 76යි 1යි 77යි මේකම දාවේ හරි 4 ගන්න ඕනේ බබෙක් දන්නවනේ කීය දෙන්නේ ලියාගන්න හරි ඒ ටික හරිනේ right IP ලිපිනයක උපජාල ආවරණයට කුමක්ද IP ලිපිනයක් කොටස් දෙකකට බෙදීමට උපජාල ආවරණය භාවිත කරයි එක් කොටසක් ධාරකය පරිගණකය හඳුනාගන්නේ අනිත් කොටසෙන් ඒ ආයත් ජාලය හඳුනාගන්නේ highlight කරගන්න ඊට වාක්‍යම subnet mask is used to divide an IP address into two parts one part identifies the host computer the other part identifies the network to which it belongs හරිනේ හරි ළමයි මෙතනදී මේකේ ධාරක කොටස මේ ටික කොහොමද අඳුරගන්නේ කියලා බලමු හරි අපි ගමු 192යි 168යි 35යි 40 කියලා මේක තමයි IP එක තව මම දෙනවා 255යි 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 බිංදුව මේක තමයි default subnet mask සම්මත උපජාල ආවරණය හරි default subnet mask සම්මත උපජාල ආවරණය මේ දෙක align කරලා ඔහොම ලිව්වම 255 එන set එකට අදාළ කොටස අපි කියනවා
network එක. ජාලගත කොටස. ජාලගත කොටස. ඒ වගේම බිඳුවට අදාළ කොටස බිඳුව 40 එන කොටස අපි කියනවා host ධාරක කොටස. හරි ලියාගන්න. right ළමයි ඒ ටික ලියාගත්තද? ඒ ටික ලියාගෙන අද වැඩ ටික අපි ඉවර කරගමු. ඉතුරු ටිකට තව මට වෙලාව ඕනේ. හරි එහෙනම් ළමයි අපි අදට ඔතනින් වැඩ ටික ඉවර කරනවා.